සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අද අපි බලන්න යන්නේ ඊකොමත ඇප්ලිකේෂන් සීරීස් එකේ 12 වෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් අපේ වෙබ් ස්ටෝර් එකේ ප්‍රොඩක්ට් ඇඩ් කරන පාර්ට් එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා HTML, CSS, JavaScript and Bootstrap use කරලා. අපි බලමු අපේ home අපේ e-commerce web application එකේ ප්‍රොඩක්ට් පාර්ට් එක කොහොමද ප්‍රොඩක්ට් ඇඩ් කරන පාර්ට් එක කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම අපි අපේ වෙබ් ඇප්ලිකේෂන් එකට sign in වෙමු මේ ආකාරයට. ඉතින් මේ තියෙන මගේ home page එක අපේ e-commerce web application එකේ. මෙතන header එකේ තියාම දාගෙන drop down එකක් ඒකේ තියේ my product කියලා. ඊළඟට ඒකේ තියේ add product කියලා. ඒකෙන් තමයි අපි මේකට product add කරන්නේ. ඉතින් ඒකම දාගෙන තියෙන මේ ආකාරයට header එක වලට පේනවා. ඊළඟට යට තියෙන foot එක ඒ දෙක මැද්දෙන් මම දාන් තියෙන මේ ආකාරයට මගේ අනිත් components ටික add new product කියලා title එක ඊළඟට මේ වගේ select product category select product brand select product model කියලා title දාන් තියෙන වෙන වෙනම label දාලා ඊට පස්සේ label එකට තියෙන මම select එකක් දාගෙන මෙතන දාලා select කරන්න category එක select කරන්න ඊළඟට product කියන label එකට තියෙන මම දාන් තියෙනවා brand එක select කරන්න ඊළඟට model කියන label එකට තියෙන මම දාන් තියෙනවා model එක select කරන්න සහ මෙතන title එක අපි add කරන product එකේ title එක දාන්න මෙතන label එකක් දාන්න ඒ label එකට මම මෙතන දාන් තියෙනවා text area එක label එක අදාළ product එකේ text title එක මෙතන add කරන්න ඊළඟට මෙතන මම select product condition කියන label එක යටතේ දාලා තියෙනවා radio buttons දෙයක් වලට පේනවා product use product brand new ද product එක use ද කියලා තෝර select කරන්න ඒ අදාළ සෙටරට ඊළඟට මෙතන select product color කියලා වෙනම select එකක් ආයෙ දාන්න තියෙනවා එතන අපිට අදාළ අපේ product එකේ color එක තෝරන්න පුළුවන් ඒ වගේම මෙතන අලුතෙන් colors add කරන්න පුළුවන් ඊළඟට මෙතන මම ආයෙ add product quantity කියලා වෙනම label එකක් දාන් ඒ යටතේ දාන්න තියෙනවා අදාළ product එකේ quantity එක කොච්චරද කියලා මෙතන අපිට type කරලා දාන්න පුළුවන් මේ ආකාරයට නැත්තම් මේ ආකාරයට අපිට arrows වලින් select කරන්න පුළුවන් මේ ආකාරයට අපේ quantity එක මේ ආකාරයට අපිට quantity එක select කරන්න පුළුවන් ඊළඟට cost per item කියලා අපේ product එකේ item අපේ product එකේ cost එක කොච්චරද දීලා මෙතන අපිට type කරගන්න පුළුවන් මෙතන text area එකක් දීලා තියෙන්නේ ඒතර අපිට type කරගන්න පුළුවන් අපේ product එකේ cost එක කොච්චරද කියලා ඒ වගේම අපි මෙතන variable එකක් දාන්න තියෙනවා approve payment method කියලා මෙතන මම payment methods වල images දාන්න තියෙනවා මේ ආකාරයට ඊළඟට delivery cost එක ඊළඟ delivery කරන්න කොච්චර cost එකක් කියලා මෙතන වෙනම label එකක් දාන්න තියෙනවා delivery cost within Colombo and delivery cost out of Colombo කියලා ඒ වගේ මේ වගේ price එක දානවා මම මෙතන දාන්න තියෙනවා text එකක් ඊළඟට අපේ product එකේ description එක දාන මෙතන මම product description කියලා label එකක් දාලා ඒකේ මම වෙනම දාන්න තියෙනවා text area එකක් ඒ වගේම අපේ product එකේ header නැත්නම් image product එකේ image කොහොමද කියන එක බලන්න මෙතන මම දාන්න තියෙනවා product image upload කරන්නයි image tag එකක් මේ ආකාරයට බටන් එකක් එක්ක මෙතන ක්ලික් කරාම අපිට පුළුවන් අපිට ඕන image මේ ආකාරයට මෙතෙන්ට add කරගන්න. සම මෙතන notice කියලා label එකක් දාලා notice එකක් දාලා තියෙන්නේ normal. ඒ වගේම මෙතන අපි add කරපු ඒ data database එකේ save වෙන්න මෙතන save product කියලා button එකක් දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේක මේ design එක නැත්තම් මේ body එක ඇතුලේ තියෙන මේ components අපේ මේකට page එකට add කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට පෙන්වන add product එකට දාලා coding part එක මුලින්ම ඔයාලට පෙන්වනවා වගේ මෙතන title එක දාන්න තියෙනවා මම add product කියලා. title එක දාන්න තියෙනවා. ඒ වගේම මෙතන අපේ title එක දාන්න තියෙනවා මේ ආකාරයට add product e-shop කියලා ඊළඟට icon එක දාන්න තියෙනවා අපිට පේනවා resource logo කියලා මේ ආකාරයට resource මේ පේන icon එකම දාලා තියෙනවා ඊළඟට මෙතන අපේ style අපේ page style කරගන්න ඕන styling part ටික add කරන් තියෙනවා මෙතන bootstrap css cdn part එක ඊළඟට style css කියන styling part එක add කරන් තියෙනවා ඊළඟට
මෙතන යටින් දාලා තියෙන්නේ මේක අග දාන් තියෙන්නේ ෆූට් එක උඩම දාලා තිබ්බා හෙඩර් එක. ඒ මැද්දේ අපි දාලා තියෙනවා මේ බොඩි එකේ කම්පෝනන්ට්ස් ටික අපි මම ඔයාලට පෙන්නුවා. මේ ඩියුස් දාලා ඇතුලේ හෙඩර් ටැග් එක මම දාලා තියෙනවා හෙඩර් 2 ටැග් එක. ඒක මම දාලා තියෙනවා මම කලින් පෙන්න මේ add new product කියන ටයිටල් එක ඔයාලට පුළුවන් මේ ආකාරයට බලා ගන්න. ඊට පස්සේ මේ ආකාරයෙන්ම ඩියුස් වල වෙන වෙනම මම මේ components add කරලා තියෙනවා මේ විදියට. ඔයාලට පුළුවන් මෙතනදී මම select product category කියන form label එක යටතේ දාන් තියෙනවා select එකක් select category කියලා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් category එක select කරගන්න. මේ ආකාරයට මම select category දීලා ඒකට value එක බිංදුව දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන මම දාලා තියෙන්නේ form select කියලා. ඒකෙන් තමයි අපි select එකක් අපිට select කරන්න ඉන්නේ. මෙතන මොනවද තියෙන්නේ කියලා select කරන්න ඉන්නේ. මෙතන මම දාන තියෙන form select එක හින්දා. ඒ වගේම මම brand එක product brand එක මෙතන select product brand කියන එක title එක දාන්න තියෙනවා form label එකක් කියලා. ඊට පස්සේ ඒක යටතේ මම දාන්න තියෙනවා තව selectors මේ ආකාරයට select brand කියලා. ඒ විදිහටම select product model එකත් මම කියන select product model කියන title එක මම දාන්න තියෙනවා form label එක ඇතුළේ. ඊට පස්සේ select කරන්න ඕන ටික මෙතන මම දාන්න තියෙනවා form select එකක් ඇතුළේ. ඒ විදිහට අපිට select කරන්න එනවා. ඊළඟට අපේ product එකේ title එක දාන්නවා මෙතන දාන්න තියෙනවා වලට පේනවා form label එකක් සහ ඒකේ මම label එක ඇතුළේ දාලා තියෙනවා add title your product කියලා. ඊට පස්සේ label එක ඇතුළේම දාන්න තියෙනවා අපේ product එකේ name එක දෙන්න නැත්නම් title එක දෙන්න මෙතන text එකක් දාලා තියෙනවා. ඒ වගේම මෙතන මම දාලා තියෙනවා අපේ product එකට දාලා condition එක select කරන්න මෙතන form label එක ඇතුලේ select product condition කියලා. ඒ වගේම මේ condition එක select කරනවා මම දාලා තියෙන්නේ radio type එක. නැත්නම් radio button දෙක මෙතන type එකම radio දාලා එතකොට අපිට choose කරන්න පුළුවන් brand new ද used ද කියලා. ඊළඟ මෙතන color එකට මම කලින් වගේම select එකක් දාලා තියෙන්නේ select product color කියන title එක label එක ඇතුලේ color එක select කරනවා මෙතනදී select එකකුත් දාන්න තියෙනවා. ඊළඟට අපි මෙතන color එක අලුතෙන් add කරන්න add කියලා button එකක් දාන්න තියෙනවා. එතන quantity එක. මෙතන quantity එකේදී ඒක දාන්න මම input type කියලා තමයි දාන්න තියෙන්නේ. type එක මෙතන input type එකම දාන්න තියෙන number කියලා. එතකොට අපිට මම කලින් පෙන්වුවා වගේ මෙතන arrow keys වලින් select කරන්න පුළුවන් quantity එක අපෙන් type එක number දාලා තියෙන හින්දා. ඒ වගේම මෙතන validation part එක කරන් තියේ මුලින්ම value එක තියෙනවා default ආගේ බිංදුව සහ අඩුමාගේ නැත්නම් අවමාගේ බිංදුව කියලා තියෙන්න මම මෙතන දාන්න තියෙනවා. මොකද quantity එක බිංදුවට වඩා අඩු වෙන්න ඕ බිංදුව හෝ වෙන්න බැරි නිසා මෙතන මම එහෙම දාලා තියෙනවා. එනවා මේ ආකාරයට cost per item මේ table එක ඇතුලේ දාලා තියෙනවා කලින් වගේම form label එකක් ඇතුලේ. ඒක යටතේ currency එක සත ගාන පෙන්වන්නේ input group text class එකක් යටතේ දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ආකාරයට label එක දාලා තියෙනවා. ඊට පස්සේ මේ currency එක සහ මේ සත ගාන පෙන්වනවා මම මේ ආකාරයට class එක දාලා තියෙනවා input group text කියලා. එතකොට ඒක අපිට view වෙන්නේ මේ ආකාරයට කොටුවක් ඇතුලේ වෙනම. ඒ label එක ඇතුලේ වෙනම කොටුවක් ඇතුලේ තමයි අපිට ඒක view වෙන්නේ. ඒක තමයි මේ input group text එකෙන් වෙන්නේ. ඊළඟට මෙතන දාන්න තියෙනවා approved payment method label එක. ඒකෙන් තමයි අපි payment method එක select කරන්න මම දාලා තියෙන්නේ. ඒක මම CSS වලින් design කරගත්ත images වගේක් මේ යටතේ මම දාන්න තියෙනවා මේ ආකාරයට class PM2 PM3 PM4 ලෙස. ඊට පස්සේ ඒවා CSS වලදී මම මෙතන හදාගෙන තියෙන CSS වලදී මේ වල බලන්න පුළුවන් මම මේ class මේ පැත්තෙන් කෝල් කරලා තියෙනවා. මේ ආකාරයට මම CSS class හදාගත්ත CSS class යටතේ ඒ images වල path එක මෙතනදී මම දාන්න තියෙනවා CSS යටතේ.
ඊළඟට මම දාන්න තියෙනවා මෙතන delivery cost එක අපේ cost per item එක වගේම තිබ්බ වගේම label ඇතුලේ දාන්න තියෙනවා. ඒ වගේ අර currency එක හා සත ගන්න පේන මේ ආකාරයට input group text දාන්න තියෙනවා. delivery cost out of Colombo කියන එකත් ඒ විදිහෙන් තමයි මම හදන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන දාන්න තියෙන product description එක අපේ product එක කොයි වගේද කියලා පේන්න ඕන title ඒ product එකේ ඒකේ title එක මම දාන්න තියෙනවා form label එක ඇතුළේ නිසා ඒ product එකේ description එක add කරන්න මම මෙතන දාන්න තියෙනවා මේ ආකාරයට text area එක. ඊළඟට product images ටික add කරන්න මේ ආකාරයට label එකක් දාලා තියෙන add product images කියලා. ඒකෙන් අපේ add product images කියන title එක label එක තුල view වෙනවා සහ ඒක යටතේ මම දාලා තියෙන මෙතන default image කිහිපයක් මේ src tag යටතේ src tag යටතේ default image වල path එක තමයි මෙතන දාන්න තියෙන්නේ. ඒ වගේම images දාන්න මම upload කියලා මෙතන image button එකකුත් දාන්න තියෙනවා. upload images කියලා button එකක් දාන්න තියෙන්නේ මේ ආකාරයට. ඊළඟට මේ වගේ අර notice එකේ label එකම දාලා තියෙයි. ඒ වගේ මේ notice එකේ තියෙන්නේ ඇතුලේ තියෙන content එක මේ වගේ මම මෙතන default නිකන් type කරන් තියෙනවා. ඊළඟට මේ add කරපු data අපේ save වෙන්න එතන මම save product කියලා button එකක් දාන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් මේ විදිහට add product එකේ design එකම හදන් තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ ඊළඟට මේවා process වෙන විදිය මේ upload image මේ අපි add කරන data කොහමද save වෙන්නේ සයි process එක වෙන්නේ කොහමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. දැන් ඔයාලට සුබ දවසක්.